ගයත්‍රි මීළඟට අපි අපේ පැදුරු වේදිකාව බාර ගන්න සූදානම් වන්නේ තවත් සුවිශේෂී චරිත දෙකකට. එහෙම නේද? අනිවාර්යයෙන්ම ඉසුරු ඒ අතරින් වඩාත් සුවිශේෂීම චරිතයක් තමයි අපේ රවීන්ද්‍ර ජයරත්න සර් කියලා කියන්නේ. සර් ගැන කිව්වොත් හැම අවස්ථාවකදීම අපේ පිටිපස්සෙන් ඉඳලා අපිට ලොකු ශක්තියක් ලබා දුන්නා. ඉතින් සර්ගේ ගායන හැකියාව ගැන ඉතින් විවාදයක් නැහැ නිසුරු නේද? අපි බොහෝ තැන්වල සර්ගේ ගායන හැකියාවත් දැකලා තියෙනවා. එහෙම නේද? අනිවාර්යෙන් ගයත්‍රි. ඒ වගේම සර් එක්ක එකතු වෙලා ගීත ගායනාවට එකතු වෙන්නේ අපේම කාවින්ද සර්. හරියටම හරි. ඉතින් කාවින්ද සර් ගත්තත් අපිට මේ ගෙවි ගිය වසර 3 පුරාවටම ඔහුගේ ගායන හැකියාවත් දැක ගන්න ලැබුණා. එහෙම නේද? ඉතින් අපි වැඩි කල නොයවා ඔවුන්ට වේදිකාව බාර දෙන්නට ඕන ඊට කලින් සූදානම් වෙන්නේ ගීතය ගැන හඳුන්වා දෙන්න. සිකුරුලියා මම හිතන්නේ හැමෝම අහලා තියෙන ගීතයන්නේ නේද? හැබැයි මේ ගීතය සර් තෝරගන්න හේතුව නම් මම හරියටම දන්නේ නැහැ. විශේෂ හේතුවක් තියෙනවාද කියලා නම් සර්ගෙන් ගීතය අවසානයේට අපි අහලා දැනගන්න ඕන නේද? අනිවාර්යෙන්ම අපි ගීතය ඉවර වෙලා සර්ගෙන් ඒකට හේතුව දැනගමු. අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් වේදිකාව අපි බාර දෙන්න සූදානම් වෙන්නේ අපේ රවීන්ද්‍ර ජයරත්න සර් සමගින් කාවින්ද සුමේෂ් සර්ට. හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. සිකුරුලියා
ස්තුතියි සර්. ඒ වගේම රවි සර්ත් එක්ක වචනයක් කතා කරන්න ඕනේ. මොකද රවි සර් කියන්නේ 19 20 අපේ කණ්ඩායම එක්ක වගේම අපේ පීඨයේ සිදුවෙන ඕනෑම කටයුත්තකදී අපිත් එක්ක ගොඩක් ළඟින් ඉඳන් අපිට උදව් කරන සර් කෙනෙක්. ඒ වගේම මං හිතන්නේ සර්ට මතක ඇති විනිවිදේ සමාරම්භ කුලෙලදී මම සර්ට වෛද්‍ය උපාධියක් පිරිනැමුවා. ඒ වගේ විශාල මතක කන්දරාවක් සර්ට අපේ බැච් එකත් එක්ක තියෙනවා. ඉතින් මේ වෙලාවේ මම සර්ගෙන් දැනගන්න කැමතියි සර් 19 20 අපේ කණ්ඩායම ගැන මොනවද දැනෙන්නේ කියලා. ඇත්තටම මෙහෙමයි මේ දැන් මම ෆස්ට් ඉයර් උගන්වන්නේ නැහැ. තර්ඩ් ඉයර් වෙද්දි තමයි 19 20 බැච් එකත් හම්බුනේ. ඊට අමතරව හැබැයි අර FDN කෝස් එකක් කරනවා ඒකෙදි හම්බ වෙනවා අපේ ICT ළමයි ටික. මොන වුණත් ඒ හැමත් එක්කම අපේ ප්‍රස්ටියුන් කට්ටියත් හම්බුණා. 19 20 බැච් එක ගත්තාම ඇත්තටම සුන්දර බැච් එකක්. සුන්දර කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ඉන්න තැනක්. අර කිව්වා වගේ දන්වැලක එක පුරුකක් ගැලවිලා යනවා තව පුරුකක් එකතු වෙයි. මේ ආදර්ශය දිගටම අරගෙන නේද කවින්? හොඳින් පීඨේ මේ වගේ සිදුවන මේ හැම කලා කටයුත්තක්ම හැමදේම ක්‍රීඩාව අධ්‍යාපනයේ හැමදේම මේ 19 20 බැච් එක මෙහෙම කරගෙන ගියා වගේ ජූනියර්ස්ලාත් මෙහෙම කරගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි ඇත්තටම මේ 19 20 බැච් එකට සුබ පතනවා. ඉදිරි විභාග කටයුතු තියෙනවා. ඒ හැමදේම සාර්ථකව සිදු වේවා කියලා සුබ පතනවා. එක සිතින් එක හදින් එක මිටින්. ගොඩක් ස්තුතියි සර්.